හයි කොහොමද? ඉතින් අද මම වීඩියෝ එකෙන් ගෙනාවේ ගොඩක් කට්ටිය දන්න අයිස් කියුබ් ගැන. ඒ කියන්නේ දැන් ඉන්ස්ටන්ට් ග්ලෝ කියලා හැමතැනම වයිරල් වෙන ස්කින් අයිසින්. එහෙම නැත්නම් අයිස් ෆේෂල් කියන දේ ට්‍රෙන්ඩ් එක ඇත්තටම අපේ හැමට හොඳද නැත්නම් වෙන හානියක් මොනවා හරි තියෙනවද කියන එක ගොඩක් අය දන්නේ නැහැනේ. ඉතින් අපි අද වීඩියෝ එකකින් ගෙනාවේ ඒ ගැන කතා කරන්න. හරි. අපි දැන් මේකේ මුලින්ම බලමු මේ අයිස් කියුබ් සත්කාරයෙන් අපේ හැමට තියෙන වාසි මොනවද කියලා. ඉතින් ඔයාගේ හැමේ සිදුරු තියෙනවා නම් ඒ කියන්නේ චූටි සිදුරු තියෙන ඕපන් පෝසස් තියෙන කට්ටියගේ తాවකාලිකව ටයිට් වෙන එක මේකෙන් වෙනවා. ඉතින් මේක අධික සීතල නිසා සම මත පිට තියෙන මේ සම తాවකාලිකව තද වෙලා සිදුරු පොඩි වෙලා පේන්න ගන්නවා. හැබැයි මේක తాවකාලිකව වෙන දෙයක්. ඉතින් මේක තමයි පළවෙනි වාසිය විදිහට කියන්න පුළුවන්. දෙවෙනි දේ තමයි ඔයාගේ උදේට මූණ නැගිටිනකොට මූණ ඉදිමිලා වගේ තියෙනවා නම් ඒකත් අඩු කරන්න මෙන්න මේ අයිස් කියුබ් සත්කාරයට පුළුවන්. ඉතින් මේකෙදි උදේට ඔයාගේ මේ ඇස්සට ඉදිමිලා තියෙන එක පිම්බිලා වගේ තියෙන එක වගේ දේවල් තියෙනවා නම් ඒකත් මේකින් අඩු වෙනවා. ඉතින් හැබැයි ඇස්සට එහෙම අඩු වුණාට අපි මෙතනදී මේ ඇස්සට අයිස් කියුබ් පාවිච්චි කරනකොට හරිම මෘදු විදිහට තමයි අයිස් කැට පාවිච්චි කරන්න ඕනේ. මොකද නැත්තම් මේ සම සිවුම් නිසා අපේ ඇස්සට ගොඩක් හානි කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලා ඇස්සට කරන එකත් කරන්න හොඳ නැහැ. හරි. ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට මාරම හොඳ ෆ්‍රෙෂ් ෆීලින් එක ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ සීබම් ප්‍රොඩක්ෂන් එක తాවකාලික සීබම් ප්‍රොඩක්ෂන් එක වැඩි වුණාමනේ සාමාන්‍යයෙන් ඔයිල් එක ස්කින් එකකින් එළියට එන්නේ. ඉතින් ඒක తాවකාලිකව අඩු කරලා තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ට මාරම ෆ්‍රෙෂ් එකක් නැවුම් ගතියක් දෙනවා. තව දෙයක් තමයි ඔයා මේකප් කරනකොට මේකප් එකට ෆවුන්ඩේෂන් එක. ඒ කියන්නේ පදනමක් මේකප් දාන්න කලින් අනිවාර්යයෙන්ම අයිස් කියුබ් එකක් ගෑවොත් සම හොඳට ටයිට් වෙලා ස්මූත් ලුක් එකක් ඔයාට දෙනවා. ඒ වගේම කුරුලෑ. ඔයාට කුරුලෑ එනකොට රතු ගතියක් ඇවිල්ලා ඉදිමිලා කුරුලෑව ලොකු වෙලා වේදනාවක් එක්ක ඇවිල්ලා තියෙනවා නම් ඒ තත්ත්ව අඩු කරන්නත් මේ අයිස් කියුබ් වලට පුළුවන්. ඉතින් මේ විදිහේ අපිට වාසි කිහිපයක්ම අයිස් කියුබ් සත්කාරයෙන් තියෙනවා. හරි. අපි දැන් බලමු මේකේ තියෙන අවාසි තත්ත්ව මොනවද කියලා. එකක්ම තමයි පළවෙනි දේ තමයි අපිට කෙලින්ම අයිස් කියුබ් එක අරගෙන අපේ මූණ ගන්න බෑ. මොකද ඒකෙන් අපේ මුහුණේ තියෙන කේශනාලිකාව වලට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට ස්කින් බර්න් තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සම ගොඩක් වේලෙන්නත් පුළුවන්. මේ නිසා අනිවාර්යයෙන්ම අපි මේක කරන්න ඕනේ පිරිසිදු රෙදි කඩක් හරි ටිෂු එකක් හරි අරගෙන මේකේ අයිස් කැටේ තියලා ඔතලා වගේ අරගෙන තමයි මූණට ඇප්ලයි කරන එක කරන්න ඕනි. ඒ වගේම සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක් නම් මේක කරන එක ඇත්තට සුදුසු නැහැ. මොකද කෝල්ඩ් ෂොක් කියන එක හින්දා සම මතු පිට රතු වෙලා මූණේ නහර වගේ පේන කෙනෙක් නම් ඒක මොකද්ද මේ නහර වගේ ඒවට මේ අර ඒ ආවහම ගොඩාක් හැම සෙන්සිටිව් කියන එතකොට ඒකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක කරන එක සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක් නම් මේක කරන්න එපා. හරි. ඒක නම දැන් කිව්වේ. ඊට පස්සේ තව දෙයක් තමයි ඔයාට මේක ඩේලි කරන්නත් බෑ. ඔයාට ඩේලි කරනවා නම් අර විදියට මම කිව්වා වගේ රෙදි කෑල්ලක ඔතලා දවසට එක්වරක් කරන්න පුළුවන්. මේකෙන් ඔයාගේ මූණට ටෝන් එකක් වගේ වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව දිනපතා වැඩි පාර ප්‍රමාණයක් කරන එක නම් ගොඩක් අහිතකර වෙන්න පුළුවන්. ඒක සුදුසු වෙන්නේ නැහැ ඔයාගේ හැමට. ඒ වගේම ඔයා සමේ ස්වභාවික ආරක්ෂාව කියන්නේ ස්කින් බැරියර් එක ස්ට්‍රෙස් වෙනවා වගේම අයිස් බර්න් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන් ඔයා ගොඩක් පාරක් අයිස් කියුබ් එක පාවිච්චි කරනකොට. ඉතින් ඔයිලි ස්කින් එකක් වගේ තියෙන කෙනෙක්ට සතියට දෙපාරක් තුන් පාරක් වගේ පාවිච්චි කරන එක තමයි වඩා සුදුසු වෙන්නේ. ඉතින් මේ අයිස් කියුබ් වලදී අපිට පුළුවන් මම ඔයාලට තව පොඩි ටිප්ස් වගේක් කියන්නම්. ඒ තමයි
අපිට අපේ හැම අලංකාරයේ ලස්සන පැහැපත් බව තියාගන්න මේකෙන් අපිට තව විදි වලට පාවිච්චි කරන්න පුළුවන්. මම ඔයාලට ඒකට ගැලපෙන උදාහරණ ටිකක් කියන්නම්. ඉතින් ඔයාට පුළුවන් නිකම්ම ගන්න අයිස් කියුබ් එක වෙනකොට රෝස් වෝටර් ඔයාලා රෝස් වෝටර් ගෙදර හදා ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් රෝස් වෝටර් අරගෙන ඒක අයිස් කියුබ් ට්‍රේ එකකට මෝල්ඩ් එකකට දාලා ෆ්‍රීස් කරලා ඔයාලට ඒක පාවිච්චි කරන්න ගන්න පුළුවන්. ඒකෙන් ඔයාලා දන්නවනේ හැමෝට ලොකු සත්කාරයක් වෙනවා රෝස් වෝටර් වලින්. ඊට අමතරව කෝමාරිකා ජෙල් එක අපිට පුරුවන් නැචරල්ම දෙයක් අරගෙන ඒකේ හොඳට ජෙල් එක අපිට හැන්දකින් සූරලා අරගෙන බ්ලෙන්ඩ් කරලා ඒ යුෂ ටික ප්‍රීස් කරලා ඔයාට අයිස් කියුබ් විදිහට යූස් කරන්න පුළුවන්. තව අපිට පුළුවන් ඔයාගේ ඇස්වලට කළුයි නම් තේකොළ වලිමුත් තේකොළ කියන්නේ මේ ග්‍රීන් ටී ගැන. ග්‍රීන් ටී වලිමුත් අපිට පුළුවන් හොඳ හැමට වාගේ හැම පිම්පල්ස් වගේ තියෙන කෙනෙක් නෑ ඇක්නිස් තියෙන කෙනෙක් නම් මේ අයිස් කියුබ් එක පාවිච්චි කරන්න. තව ඔයාලා අහලා ඇති ලස්සනට හැම ග්ලෝ වෙනවයි කියලා හාල් වතුර වලට. ඉතින් ඔයාට පුළුවන් දිනපතා ඔයාලා ගෙදරින් පාවිච්චි හාල් සෝදලා ඉවත් කරන වතුර, ඒ කියන්නේ පළවෙනි වතුර එක නෙමෙයි දෙවෙනි වතුර එක වගේ අරගෙන ඒක ඔයාට ෆ්‍රීස් කරලා ඔයාගේ මූණට ඇප්ලයි කරන්න. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරන එකෙන් අපිට ස්වභාවිකවම වියදමක් යන්නේත් නැහැ සහ ලස්සන ස්වභාවික ග්ලෝ එකක් ගන්න පුළුවන්. ඉතින් සෙන්සිටිව් ස්කින් එකක් වගේ තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් පැච් ටෙස්ට් එක කරලා බලන්න. එහෙම ප්‍රශ්න නැත්නම් යූස් කරන්න පුළුවන්. ඉතින් හරි. ඉතින් ඕක තමයි අද මගේ දවසේ කතාව. ඒ කියන්නේ අයිස් කියුබ් කතාව. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එනවා. මම මගේ වීඩියෝ සරහා ඔයගලන්ට ගේන්නේ ලස්සනට ඉන්න දේවල්, රෝගී වෙන්න දේවල් සහ ඔයාගේ ජීවිතයේ සතුට කියන දේ රඳා පවත්වා ගන්න අපිට ජීවිතේ ගොඩාක් වැදගත් වෙන දේවල් පිළිබඳව